දැන් හදාගත්තු සෝස් එක රයිස් එකට දාලා කලවම් කරගන්න. ආයිබෝවන් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට ඕගොල්ලෝ හැමෝම. ඔන්න අද මම ඕගොල්ලන්ට අරගෙන ආවා කඩේ රසටම ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න විදිය. මේ වීඩියෝ එක බලන එකෙන් ඕගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා. අපි රයිස් එකක් හදනකොට කරන්න ඕන නැති දේවල් වගේම කරන්න සුදුසු දේවලුත් මේ වීඩියෝ එක තුලින් මම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම රයිස් එක රසට හදන්න දාන්න ඕන සෝස් වර්ග මොනවාද කියලාත් මම වීඩියෝ එක තුලින් ඕගලන්ට කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එක කඩේ රසටම හදාගන්නේ කොහොමද කියලා. පටන් ගන්න විතරම පුංචි ටිප් ගොඩාක් තියෙනවා. මුලින්ම පෑන් එක හොඳටම රත් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ඒකට තෙල් එකතු කරගෙන තෙල් එක රත් වුණායින් පස්සේ මේ මම පෙන්නන විදියට දෙපාරක් තුන් පාරක් හොඳටම පෑන් එක වටේ කරකවමින් මේ තෙල් ටික මුළු පෑන් එකේම ගා ගන්න. එහෙම කරනවට කියන්නේ පෑන් එක පදම් කරනවා කියලා. ඒ විදියට පෑන් එක පදම් කරගත්තාම අපිට බත්තට ඇලෙන්නේ නැතුව මේ රයිස් එක හොඳට ෆ්‍රයි කරගන්න පුළුවන්. තෙල් එක හොඳටම රත් වුණාන් පස්සේ මම ඒකට තලාගත්තු ඉඟුරු සුදු ලුණු එකතු කරගත්තා. ඒ ටික එකතු කරලා කලවම් කරගෙන ටික වෙලාවක් සුවඳ එනකම් බැද ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු එක බැදෙන සුගඳ එනකොට මම ඒකට පිත්තර 3ක් එකතු කරගත්තා. විතර තුනත් එකතු කරගෙන හොඳින් කලවම් කරමින් මේක පුංචි කෑලි වලට ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. මේකත් විශේෂ ටිප් එකක් තමයි. මම මේ රයිස් එක හදන්නේ 3 දෙනෙක්ට ඇති වෙන්න. අපි ඉන්න ප්‍රමාණයට අනුව විතර එක ගානේ වැටෙන්න වගේ රයිස් එක හදාගත්තාම ගොඩාක් රසට රයිස් එක එනවා. ගෙදර හදන නිසා අපිට ඒ දේවල් කරලා හදාගන්න පුළුවන්. කඩේ නම් ඉතින් එක විතරයක් වගේ තමයි දාන්නේ. විතර එකේ තෙත ගතිය හොඳටම අයින් වුණායින් පස්සේ තමයි මම කැරට් එකතු කරගන්නේ. මේක තවත් ටිප් එකක්. අපි මේ ෆ්‍රයිඩ් රයිස් එක හදනකොට එළවලු ಜಾති ගොඩාක් එකතු කරගන්නේ නැහැ. එළවලු පොඩ්ඩක් එකතු කරගත්තාම අපේ රයිස් එක හොඳම රසට ගන්න පුළුවන්. නැත්තම් එළවලු බතක් වගේ තමයි වෙන්නේ එළවලු වැඩි වුණාම. කැරට් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඒ කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට බත් එකතු කරගන්නවා. මේක තමයි ෆ්‍රයිඩ් රයිස් හදනකොට පාවිච්චි කරන්න ඕන විශේෂම ටිප් එක. ඒ කියන්නේ මේ බත් එක පොඩ්ඩක්වත් රස්නේ නැතුව හොඳටම කූල් වෙලා තියෙන්න ඕනේ. ඉස්සරින් දවසේ උයලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා නම් ෆ්‍රයිඩ් රයිස් එක අපිට හොඳටම හදාගන්න පුළුවන්. හොඳටම සීතල වෙච්ච බත් වලින් ෆ්‍රයිඩ් රයිස් එක හදනකොට මේ බත් ඇට ටික කැඩෙන්නේ නැතුව වගේම හොඳට ෆ්‍රයි කරගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට පොඩි ප්‍රමාණයක් හදාගන්න ඕනේ. එකපාර හාල් කිලෝ එකක් විතර දාගෙන හදනවට වැඩි ඒක කොටස් දෙකකට විතර කඩාගෙන දෙපාරකට හදාගත්තාම අපිට මේ රයිස් එක හොඳටම ෆ්‍රයි කරගන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් එකක් රස වෙන්නේ මේ බත් ඇට ටික හොඳටම බැදෙන තරමටයි. ඉතින් ගොඩක් එකතු කරගත්තොත් අපිට කලවම් කරලා බත් ඇට ටික බැද ගන්න බෑනේ. මේ විදිහට මම 3 දිනෙකට හදාගන්න ප්‍රමාණයට තමයි මම අද බත් අරගත්තේ. බත් එක ටිකක් ෆ්‍රයි වෙන්න තියලා අපි බලමු මේකට අපි දාගන්න සෝස් වර්ග ටික. මේ සෝස් වර්ග ඕගලන්ට වෙන වෙනම රයිස් එකටම එකතු කරගන්නත් පුළුවන්. මම ඕගලන්ට පැහැදිලි වෙන්නයි මේ විදියට එකතු කරගන්නේ. මේ එකතු කරගත්තේ ඔයිස්ටර් සෝස්. ඔයිස්ටර් සෝස් මේස හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ මාළු සෝසුත් මේස හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ සෝයා සෝසුත් මේස හැන්දක් එකතු කරගන්න. දැන් මම එකතු කරගන්නේ තක්කාලි සෝස්. මේක නම් රයිස් එක දානකොට අවශ්‍යම නෑ. මේක මම එකතු කරගන්නේ එතකොට රයිස් එකට වෙනම සෝස් එකතු කරගෙන කන්න ඕන නැති නිසා. තක්කාලි සෝසුත් මේස හැඳි එකමාරක් විතර එකතු කරගෙන ඊට පස්සෙ මම මේකට කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඔයාලා ගොඩාක් සැර කනවා නම් ඔයාලට කැමති ප්‍රමාණයට කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඒ ಜಾති ටික සේරම ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. මේ මිරිස් එකයි සෝස් එකයි හොඳටම මිශ්‍ර වෙන පරිදි කලවම් කරගන්න ඕනේ.
දැන් මම රයිස් එකට බැදගත්තු සොසේජ් එක්ක බැදලා තීරු කඩාගත් කුකුල් මස් ටික එකතු කරගන්නවා. මේකත් විශේෂ දෙයක්. කවදාවත් මේ රයිස් හදන පෑන් එකේම මේ මස් ඉස්සෝ දැල්ලු බැදගන්න එපා. එතකොට මේක අඩිය අල්ලන්න බලනවා. ඒ දේවල් වෙනම බැදලා එකතු කරගත්තයින් පස්සේ අපිට හොඳට මේ රයිස් එක ප්‍රයි කරගන්න පුළුවන්. පෑන් එකේ අඩිය අල්ලපුවාම අපිට බත් එක හොඳට ප්‍රයි කරගන්න බෑ. දැන් මම මේ බත් එක සොසේජ් ටිකයි කුකුල් මස් ටිකයි හොඳින් කලවම් කරගන්නවා. මේ රයිස් එක හදන්න ගත්තු වෙලේ ඉඳලම ගින්දර වැඩි කරලා තියාගන්න ඕනේ. රයිස් එක හොඳින් කලවම් කරගත්තයින් පස්සේ මම ඒකට හදාගත්තු සෝස් එක එකතු කරගන්නවා. සෝස් එක එකතු කරගෙන නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. වයිට් රයිස් එකක් හොඳටම රසටම එන්න නම් මේ බත් ඇට ටික හොඳටම කර ගාන සද්දිටම ෆ්‍රයි කරගන්න ඕන. එතකොට තමයි වයිට් රයිස් එකේ නියම රස ඕගලන්ට ගන්න පුළුවන්. දැන් මම වයිට් රයිස් එකට ලීස් ටික එකතු කරගන්නවා. ලීස් එකේ කොළ කොටස එකතු කරගත්තාම හොඳ රසක් වගේම ලස්සන පෙනුමක් රයිස් එකට ලබා ගන්න පුළුවන්. ලීස් ටිකත් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මම රස බලලා රයිස් එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. මම රයිස් එකට අවසානයේට තමා ලුණු එකතු කරගන්නේ. මොකද අපි එකතු කරගන්න සෝස් හැම එකකම ලුණු තියෙනවා. ඒ වගේම බත් එකටත් ලුණු දාලානේ උයන්නේ. ඒ නිසා අවසානයේට රස බලලම ලුණු එකතු කරගන්න. මම දැන් ලුණු ටිකකුත් එකතු කරගෙන ඊට පස්සේ සීනිත් එකතු කරගත්තා. ඔයාලා අජිනමොටෝ කනවා නම් අජිනමොටෝ ටිකකුත් එකතු කරගන්න පුළුවන්. කොහොමත් කඩෙන් ගේන රයිස් වලට අජිනමොටෝ එකතු කරගන්නවාමයි. ඊට පස්සේ අවසානයේට මම මේකට ගම්බිරිස් ටිකක් එකතු කරගත්තා. ඔයාලට සැර කන ප්‍රමාණයට ගම්බිරිස් එකතු කරගන්න පුළුවන්. අවසානයේට මේ විදිහට රයිස් එකට ගම්බිරිස් එකතු කරගත්තාම රයිස් එකට හොඳ රසක් එනවා. දැන් මේ සියල්ලම විනාඩි 10ක් 15ක් හොඳින් ෆ්‍රයි කරගන්න ඕනේ. ඔන්න ඉතින් මම මේ කියලා දුන්න විදිහට රයිස් එක හදාගත්තොත් නම් ඔයාලට කඩෙන් ගේන ෆ්‍රයිඩ් රයිස් එකකටත් වඩා රසට ඒක හදාගන්න පුළුවන්. මේ රයිස් එක නම් පුදුම රසක් තිබුණේ. අපේ ගෙදර අය නම් කිව්වේ කඩෙන් ගේනවටත් වඩා මේක රසයි කියලා. ඉතින් මේ හැමදේම මම රයිස් හදලම පුරුදු වෙච්ච ක්‍රම. එහෙනම් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. එහෙනම් නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.